කියුට් කියලා. එතකොට ඔයාට කොහොමද දැනෙන්නේ? සතුටුයි. ඒත් එයාලා බොරුවට කියනවත් දන්නේ නැහැ. ඔයා පිරිමි ළමයෙක්ව තෝරගද්දී මොන වගේ දේවල්ද බලන්නේ? එයා උස්ස වෙන්න ඕන. ලස්සන වෙන්න ඕන. සුදු වෙන්න ඕන. හැබැයි එක දෙයක් තියෙනවා මට හරියන්නේ. සෙට් වෙන්නේ නැති එක? ඒ මොකද්ද? බොන්න නැති කොල්ලෙක් වෙන්න ඕන. ඕකේ. බොන කොල්ල 1000ක් මැද්දේ නොබෙන කොල්ල තමයි සුපිරි කොල්ල. කවුද මේ මඩු? ඔබ සඳක් මැයි මේක අරගෙන වැඩක් නැහැ. 12ම ගන්න ඕනේ. පොත් 12ම ගන්න ඕනේ නැත්තම් වැඩක් නැහැ. 12ම කියන්නේ? නෑ මේක ඔබ සඳක් මැයිනේ. ජූලි එහෙම ඇතිනේ. ඔව් ඊකට මෙතනේ. ඒවනේ. ජෙනරාල් අවදි. සර්පයා තවමත් අවදි. මම හිතන්නේ සර්පයා අවදියෙන් ඉන්නේ නැති ජෙනරාල් බුදියනක. දෙක එකට ගන්න හොඳ නැහැ. මේක නියමයි. මොකද්ද? ජීවිතේ ජය ගන්න මග. අපි ජීවිතේ ජය ගන්නම එකක් බලලා ගමු නේද? නිකන් මග ඉටින එකක් ඕනේ නැහැ නේ. ඔව්නේ. මගනේ ඒක. මේක. පුරුෂාධිපත්‍ය. එපා එපා. ඇයි? එපා එපා. ඕක ගෙදර තියන්නවත් එපා ඕක. පේන්නවත් තියන්න එපා නෝනට පේන්න. ඒකත් හරි තමයි. මේක මොකක්ද? මේක 550 ජාතක පොත. රුපියල් 550යි. ඒ කියන්නේ අකෝ ජාතකය රුපියලයි. මේක නියමයි. මේක ගත්තත් නැතත් මේ කියවුවත් නැතත් ගෙදර ගිහලා තියලා තියන්න ඕනේ පේන්න. මොකද්ද? 64 මාය. 64 මාය. මොකෝ ඒ නෝනාට පේන්න තියලා තියන්න ඕනේ මං කියවලා තියෙනවා වගේ. ඒ මොකෝ? ඉතින් එතකොට එයා දන්නවනේ මම මේවා දන්නවා කියලා. ඒක හොඳයි. ඒක ගමු. ඒකෙන් දෙකක් ගමු. ඇයි මොකද උනේ? මම දැන් මේ මෙතන එළියේ මේ බඩ ටිකස් කර කර ඉන්නේ. ජප් එක ඇවිල්ලා කිව්වනේ කලිසම කරලා පස්ස වෙන්නොත් එහම අයිස්ක්‍රීම් එකක් දෙනවා කියලා. මාරයා කියන්නේ ට්‍රැක්ද කොහෙද පිස්සෙක්. ඌ මට එල්ල කිව්වා කලිසම කරලා පෙන්නලු මේ අයිස්ක්‍රීම් එකක් දෙන්නම් කියලා. ඉතින් උදේ ඌ කොයි පැත්තට ගියේ? ඔව් මට පැත්තට ගියා. ඒ චමිදු පුළුවන් නම් කියපන් මේ මිනිස්සයා නම් මොකක්ද කියලා. ඊ කවුද බං ඒ? ඕකනේදී යකෝ මේ වගේ වැදගත් මිනිස්සෙක්වත් උඹලා දන්නේ නැහැනේ. යකෝ මේන්නේ ස්ටිව් ජොබ් Apple ෆෝන් හොයාගත්තේ. උඹලා Apple පාවිච්චි කරාට මොනවද බං දන්නේ? ඉතින් උඹ එතකොට කියපන් මෙයාව දන්නවද කියලා? මියා කලිෆා. එතකොට මෙයා අයියෝ ඊසි බං. ඩැනි ඩැනියස්.
මෙයා ලානා රෝඩ්. මෙයා ඇඩ්‍රීනා. ඇන්ජල්. ඇලිනා. මේක කයිඩ් ජෙසි ජේ. මනියා? මනියා? ආයි වැරදිලා. නිකෝල්. එමිලි. ඒවා. රයිලි. මේ තුරුදි. රයිලි. සැබෑම දක්ෂයෙන් මචං. හරි මට ඕනි මෙච්චරයි. මෙන්න මේ ලංකාවේ ඩයල් එකේ නම කියපන්. ප්‍රියා සූරියසේන වෙඩි තියන්න එපා හදවතට මගේ මේ එළියම අද මේ ප්‍රෝන් කරයිස් විතරක් මහදලා. ඉතින් ඔහෙම තාත්තගේ ලැප්ටොප් එකේ සර්ච් කරලා තිබ්බේ hot prawn videos hot prawn new hot prawn videos. ඒ දැන් මොකද්ද කියනෝද ඔබ හදපු වැරදිද කියන්නේ? ඉතින් මම දන්න හැම ස්ටයිල් එකකම ප්‍රෝන්ස් හදුවා. ඇයි? රහ නැද්ද? රුපියල් 100ක් නැද්ද? නෑ බා. මට ගෙදර ගිහිල්ලා එන්න ඕනේ බා. ඇයි? මේ මේක ඉන්න බෑලු අරන් එන්න ඕනේ. දෝනිව. ගෙදරින් අරන් එන්න ඕනද? අය ගෙදරින් බයිවන්ට ඕනේද? ටීවිල් එක මෙතන ඉඳලා එන්න ටීවිල් එක ලයිව් බෝල්ට් එකේ ඉඳලා එන්න රුපියල් 10000ක්වත් ජනි. කොහෙටද? දෝනිට ඉන්න කියනවා හෙට වෙනකම්. ඇයි දැන් දෝනි මොකද කියන්නේ? හරි මොකද අයියෝ කරගන්න වැඩ නම් මට हाँ एन्ना हरी हाँ हाँ මඩේ ඔයා මොකද මේ බටයක් අරගෙන කරන්න හදන්නේ? ඔය ගංගේ වතුර පිරිසිදු ඇටි මට නාන්න. ඒකෙන්ද පුද්ගලික මඩවලක් හදා ගන්නවා මට විතරක් නාන්න. ඌරකවන්න හොඳ වතුර නේවි. එන්න මේක මට පන්නිනවා. මට අසාධාරණ පේන්න බෑ. තෝයවිල මට තාත්ත බක්. අම්මා උද්දකලා. So what's up guys? Tuturuan ko kayo paano mag-karate. Oh, gobi. Sipa. Oh, talon. Sandang ka lang. Grabe. Oh, galing. Oh. Bilo mo. Ay mo. Oh. Tableng. Oh. Steak. Oh. මේ වීඩියෝ එකේ තියෙන දේවල් සීරියස් ගන්න එපා. පොඩි ආතල්ලයක් කරන් සතුටින් ඉමු. එක්සත් ගුලිය ගණන් ගැහුවම රෙද්ද රෙවෙන උන්ගේ සංගමේ පණිවුඩයකි. පට්ට මූවී එකක්. මම ඇත්තටම බලපු මාරම ආසල්ම මූවී එක. ලංකාවේ මම බලපු පැටියෙම hina වෙච්ච ෆිල්ම් එක එනකොල්ල ඉලා. ඇත්තටම මාළුවා. නැති අවසානයක් තිබ්බ ඇත්ත. ඉතිරි මූවී එක. කිසිම කම්මැලිකමක් නැහැ.
minute. Who are you? පව් කරගෙන කුමරු එහෙම මේ මහත්තුරුගේ වෙන්නේ නැති නේද? වෙන කාගේද? එතකොට අර ඊට උඩින් තිබ්බ පොල් වතු රබර් වතු එහෙම වෙන කාගේද? නෑ නෑ නෑ. ඒවා මගේද? ඕ ඒවා මේ මහත්තයලගේ නෙමෙයි. වෙන කාගේද? ඒකනේ මම මෙච්චරලා කිව්වේ ඒවා වෙන කාගේද කියලා. සර්ට විතරක් ඇයි සර්ගේ අම්මට? නැගිටපන් යකෝ හොඳට මේකත් පායලා දැන්. ඉතින් මට ප්‍රභා සංශ්ලේෂණය කරන්නද කියන්නේ? මොකද්ද ප්‍රභා සංශ්ලේෂණ? පොඩ්ඩක් නෑ පොඩ්ඩක් ඉන්න යකෝ එච්චරක් බොහොට නෑ. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ හරිත ශාක, පසෙන් ජලයේද, වායුගාලයෙන් කාබන් ඩයොක්සයිඩ්ද, සූර්යාගෙන් හිරු එළියද රැගෙන පත්‍ර තුළ ඇති හරිතප්‍රද අනුසාරයෙන් තමාට අවශ්‍ය ආහාර තමාම නිෂ්පාදනය කර ගැනීම තමයි ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ. හරි ඔය සමනල්ලු කුරුල්ලු වෙයිල්ල නිකන් ඔය හැම අල්ලල දාලා පොඩ්ඩක් සීන් එක දාලා ප්‍රභා සංශ්ලේෂණය කරන්න මචං. මේ යමි පහවසේ ප්‍රශ්න